පුතේ මේ වෘතයක කේන්ද්‍රය සහ අරය හොයන එක ගැන අපි කතා කරා. එතනදී මේ ඔයා දන්නවා අපි වෘතයක් ගත්තොත් ඒ වෘතයේ දැන් මෙහෙම x වර්ග ධන y වර්ග ධන 2g x ධන 2f y ධන c සමානයි බිඳුව කියන වෘතය තියෙනෝනේ. දැන් මේ වෘතයේ මේකේ කේන්ද්‍රය ඍණ g ඍණ f වෙනවා. අරය g වර්ග ධන f වර්ග ඍණ c ගේ වර්ගමූල වෙනවා. ඔයා මේ කතාව දන්නවා. මෙතන ඉඳලා ඒ කියන්නේ මෙතෙන් ඉඳලා අපි ආවා. මෙතන ඉඳලා අපි අ, ඉස්සරහට ගියා පොඩ්ඩක්. මේක භාවිතෙන් තමයි අපි වෘතයක් හරියට පිහිටන විදිය හොයාගත්තේ. ඒ කියන්නේ කේන්ද්‍රය මොකද්ද? අරය මොකද්ද? ඔය වගේ ඒවා අපි ලකුණු කළා මේ වෘතයක පිහිටීම ඇන්දේ මෙන්න මේ සංකල්ප දෙක පාවිච්චි කළා. එතකොට එතනදී මං අන්තිම දවස් එක ගානක් හදලා වැඩේ නවත්තලා තියෙනවා. දැන් පොඩ්ඩක් සංකීර්ණ ගානක් දෙන්න. අපි ඒක හදමු. ගානේ අංක නම් මතක නැහැ. මං හිතන්නේ අංක 2 වෙන්නේ නැති x වර්ග ධන y වර්ග ඍණ 2x ඍණ 2y ධන 1 සමානයි බිඳුව. වෘතයේත් x වර්ග ධන y වර්ග ඍණ 2y සමානයි බිඳුව වෘතයේ දල සටහන් එකම සටහනක සැලකීම මගින් දල සටහන් එකම සටහනක සැලකීම මගින් x වර්ග ධන y වර්ග ඍණ 2x ඍණ 2y ධන 1 විශාල හෝ සමානයි බිඳුව x වර්ග ධන y වර්ග ඍණ 2y කුඩා හෝ සමානයි බිඳුව අසමානතා සමගාමීව සපුරාලන ප්‍රදේශය අඳුරු කරන්න. ඔනකලිය
ගාන කියනවා පුතේ x වර්ග ධන y වර්ග ඍණ 2x ඍණ 2y ධන 1 සමානයි බිඳුව වෘතයේ x වර්ග ධන y වර්ග ඍණ 2y සමානයි බිඳුව වෘතයේ දල සටහන් එකම සටහනක සැලකීම මගින් මෙන්න මේ අවශ්‍යතා දෙක නැත්නම් මේ අසමානතා දෙක සමගාමීව සපුරාලන ප්‍රදේශය අඳුරු කරන්න කියලා. එතකොට කොහොම මේක කරන්නේ? මේ වගේ වැඩක්. අපි x වර්ග ධන y වර්ග ඍණ 2x ඍණ 2y ධන 1 සමානයි බිඳුව වෘතය අරගෙන මේකේ කේන්ද්‍රය ඊටමත් ලේසි 1,1 අරය එකේ වර්ග ධන එකේ වර්ග ඍණ එකේ වර්ගමූල අරය සමාන 1. ඊට පස්සේ මේකේ කේන්ද්‍රය ඇවිල්ලා 0,1යි අරය එකයි. ඔහොම කේන්ද්‍රය සහ හරය අරගන්නවා. කේන්ද්‍රය සහ හරය අරගෙන අපි මේ සටහන ගැහුවොත් කාටසියානු තලයේ පුතේ මේ සටහන ගහන්නේ. දැන් ගත්තොත් 1යි 2යි 3යි පොඩි වැඩි වෙනවා හැබැයි චුට්ටක් ලොකු කරන්න පුළුවන් 1යි 2යි 3යි ওই විදියට. එතකොට 1,1 කියන්නේ පුතේ මෙතනනේ. කේන්ද්‍රය 1,1 වෙච්ච අරය එකක් වෙච්ච වෘතයක් තමයි මේ අඳින්නේ. එතකොට කේන්ද්‍රය 1,1 වෙච්ච අරය එකක් වෙච්ච වෘතයක් ওই විදියට ඇඳා. පුතේ මේ වැඩ ටික වෙන්නේ පැන්සලෙන් හොඳේ. මේ මගේ මේ නිල් පාට මේ සටහනට අදාළව මේ නිල් පාට පෑන කියන්නේ පැන්සල. කළු පාට පෑන හරි රතු පාට පෑන හරි තමයි පෑන විදිහට පාවිච්චි කරන්නේ. එතකොට ඔන්න ඔහොම මේ එකක් ඇඳා මේ සටහන කේන්ද්‍රය 0,1 අරය එකක් වෙච්ච දෙවනි සටහනත් මම ඔහොම ඇඳා. ওই විදිහට දෙවනි සටහනත් ඇඳා. ඔන්න දැන් සටහන් දෙක තියෙනවා. හරි. දැන් කියන විදිහට තේරුම් ගන්න මෙන්න මේ අසමානතාවයට අනුව මේ අසමානතාවය බලන්නකෝ මේ අසමානතාවයට අනුව මේ වෘත්තය තමයි මේ අසමානතාවයට අනුරූප එක්කෙනා පුතේ මේ වෘතයෙන් එළිය වෙන්න ඕන. හැබැයි ඒක උඩ වෙන්න පුළුවන්. ඒ උඩ වෙන්න පුළුවන් කියලා අපි තීරණය කරන්නේ මෙතන සමාන ලකුණ තියෙන හින්දා. ඔයාලට පේනවා මෙතන සමාන ලකුණ තියෙනවා. සමාන ලකුණ තියෙනවා කියන්නේ ෆ්‍රේම් එක උඩ වෙන්න පුළුවන්. විශාල ලකුණ කියන්නේ ෆ්‍රේම් එකෙන් එළියේ. ඒතර විශාල හෝ සමානයි කියනකොට ෆ්‍රේම් එක උඩ වෙන්නත් පුළුවන් ෆ්‍රේම් එකෙන් එළිය වෙන්නත් පුළුවන්. මේ වෘතයේ ෆ්‍රේම් එක උඩ වෙන්නත් පුළුවන් ෆ්‍රේම් එකෙන් එළිය වෙන්නත් පුළුවන්. මේ වෘතයේ ඒ කියන්නේ මේකේ සමාන තියෙනවා කියන්නේ ෆ්‍රේම් එක උඩයි කියන්නේ වෘතය ඇතුලේ. හරි. ඔන්න ඔය කාරණා දෙකට ගැලපෙන්නේ කොයි ටිකේ? මේකේ ෆ්‍රේම් එක උඩ වෙන්න පුළුවන්. මොකද සමගාමීව කියන්නේ දෙකටම ගැලපෙන්න ඕන. මේකේ ෆ්‍රේම් එක උඩ වෙන්න පුළුවන්. ෆ්‍රේම් එකෙන් එළිය වෙන්න පුළුවන්. මෙහෙ වෙන්න පුළුවන්. ඊට පස්සේ මේකේ ෆ්‍රේම් එක උඩ වෙන්න පුළුවන්. ෆ්‍රේම් එක උඩ වෙන්න පුළුවන්. මේක ඇතුලේ වෙන්න පුළුවන්. පුතේ තේරුම් ගන්න මේකෙන් එළිය වෙන්න ඕන මේකේ ඇතුලේ වෙන්න ඕන. ඔන්න ඔය දෙකටම ගැලපෙන ටික දැන් ඔයා හෙව්වොත් ඔයාලට තේරෙනවා මෙන්න මෙතන
මේකෙන් එළියේ මේක ඇතුලේ තියෙන පුතේ මෙන්න මේ හඳ භාගය වගේ ටික. මේ ෆ්‍රේම් එක උඩ වෙන්නත් පුළුවන් මේ ෆ්‍රේම් එක උඩ වෙන්නත් පුළුවන්. තේරුම් ගන්න මේ ෆ්‍රේම් එක උඩ වෙන්න පුළුවන්. ඕකේ මේ ෆ්‍රේම් එක උඩ වෙන්නත් පුළුවන්. එතකොට මේකෙන් එළිය වීම ගැන කතා කරනකොට මෙන්න මෙතනින් පටන් අරගෙන මෙන්න මෙහෙම ගිහිල්ලා ඔන්න ඔය ටික පාඩු වුණා නම් හරියයි. ඔන්න ඔහොම ඔය හඳ භාගය වගේ ටික තමයි පාට වෙන්න ඕනේ. හරි. ඊළඟ ගාන මම දැන් බෝඩ් එකට දානවා. ඔන්න ටිකක් අමුතු අසමානතාවයක් දෙන්නෙම. නෑ ඕකේ කුඩා එක අපි ගම්මු. මේක පොඩ්ඩක් පැටලෙනවා. ඕක. ලියා ගන්න. ලියාගෙන හදන්න බලන්න. x වර්ග ධන y වර්ග ඍණ 4 සමානයි බිඳුව වෘතයේ x වර්ග ධන y වර්ග ඍණ 4යි y සමානයි බිඳුව වෘතයේ දල සටහන් එකම සටහනක සැලකීම මගින් එක්තරා අසමානතාවයක් දීලා මේක සපුරාලන ප්‍රදේශය අඳුරු කරන්න. ඔයාලට සිද්ධ වෙනවා මේ වගේම පුතේ දල සටහන අඳින්න. පැන්සලකින් අඳින්න.
අර වගේම සටහන් දෙක අඳින්න පුතේ. හරි අපි බලමුනේ. දැන් මේ ගාන ගත්තොත් මේක x වර්ග ධන y වර්ග ඍණ 4 සමානයි බිඳුව කියන වෘතය. පුතේ මේක x වර්ග ධන y වර්ග සමානයි 2 වර්ග කියන ක්‍රමයට හදාගෙන බිඳුව කමා බිඳුව කේන්ද්‍රය අරය 2යි. x වර්ග ධන y වර්ග ඍණ 4යි y සමානයි බිඳුව කියන වෘතය. බිඳුව ක්‍රම එක කේන්ද්‍රය අරය බිඳුවේ වර්ග ධන 2 වර්ග ඍණ බිඳුවේ වර්ගමූල ඒත් අරය 2යි. එතකොට අරය දෙකක් වෙච්ච කේන්ද්‍රය බිඳුව කමා 2 සහ කේන්ද්‍රය බිඳුව කමා බිඳුව වෙච්ච වෘත දෙකක් නේ පුතේ තියෙන්නේ. එතකොට මේක අඳිද්දී ටිකක් කරදරයක් y එකයි දෙකයි එකයි එකයි තුනයි එතකොට මෙන්න පුතේ එකක් පැන්සලෙන් ඔහොම එකක්. මෙහෙම එකක්. ওই විදිහට ගත්තා. පුතේ එතකොට තේරුම් ගන්න මෙන්න මෙහෙම කතාවක් නේ මෙතන තියෙන්නේ. මේකේ කියන්නේ x වර්ග ධන y වර්ග ඍණ 4 වාරයක් x වර්ග ධන y වර්ග ඍණ 4යි y කුඩා හෝ සමානයි බිඳුව කතාවක් කියන්නේ. එතකොට මේකට ගැලපෙන්න නම් මේක ධන වෙලා මේක ඍණ වෙන්න ඕන. එක්ක මේක ඍණ වෙලා මේක ධන වෙන්න ඕන. ඕකනේ ඔය අවශ්‍යතාව දෙකනේ පුතේ වෙන්න පුළුවන්. දෙන්නෙක් ගුණ කරාම ඍණ උත්තරයක් හදන්න නම් එක්කෙනෙක් ධන එක්කෙනෙක් ඍණ වෙන්න ඕනනේ. දෙන්නම ධන වෙන්නත් බෑ. දෙන්නම ඍණ වෙන්නත් බෑ. එතකොට ඔයා තේරුම් ගන්න ඕන මේක ධන කියන්නේ පුතේ මේ වෘතයෙන් එළිය තියෙන්න ඕන. හරි?
මේ වෘතයෙන් එළිය තියෙන්න ඕන. මේ හරිය තියෙන්න ඕන. ඊට මේක ඍණ කියන්නේ මේ වෘතයේ ඇතුලේ තියෙන්න ඕන. ඔය සමානයි බිඳුව කියන්නේ ෆ්‍රේම් අයිතිය කියන එක. සමානයි බිඳුව විශාල හෝ කුඩා හෝ සමානයි බිඳුව අවස්ථාව පුතාට මෙතන පේනවා. මේ අසමානතාවේ කුඩා හෝ සමානයි බිඳුව කියන්නේ ෆ්‍රේම් එක අයිතිය කියන එක. එතකොට ඒකට ගැලපෙන්න ගත්තොත් ෆ්‍රේම් එක අයිති මෙන්න මෙයාගෙන් එළියේ සහ මෙයා ඇතුලේ මෙන්න මේ ටික අපිට එන්නේ. ඔය විදියට. ඔය විදියට. ඒ වගේම මේ පැත්තේ ටිකක් මෙයාගෙන් එළිය සහ මෙයා ඇතුලේ මේ පැත්තේ ටිකක් අයිති වෙනවා. ඒතර අවසාන වශයෙන් පුතේ ඔන්න ඔය ටික තමයි පාට වෙන්නේ. ඔය ටික අවසාන වශයෙන් පාට වෙනවා. මං හිතන්නේ පාට කිරීම ඇති කියලා. අපි යනවා අපේ ඊළඟ මාතෘකාවට. පාට කිරීම ඉවර කරලා අපි යනවා අපේ ඊළඟ මාතෘකාවට. ලියන්න පුතේ මාතෘකාව. වෘතයක් මත ලක්ෂයකදී වෘතයක් මත ලක්ෂයකදී වෘතයට ඇඳි ස්පර්ශකයේ සමීකරණය. වෘතයක් මත ලක්ෂයකදී වෘතයට ඇඳි ස්පර්ශකයේ සමීකරණය. වෘතයක් මත ලක්ෂයකදී වෘතයට ඇඳි ස්පර්ශකයේ සමීකරණය. හරි. බලන්නකෝ. ඔන්න වෘතයක් තියෙනවා. එක්ක ලියාගමු මෙහෙම. ලියන්න මෙහෙම. මාතෘකාව වෘතයක් මත ලක්ෂයකදී වෘතයට ඇඳි ස්පර්ශකයේ සමීකරණය. එහෙම කියලා ලියන්න මෙහෙම. x වර්ග ධන y වර්ග ධන 2g x ධන 2f y ධන c සමානයි බිඳුව. ලියන්න පුතේ. x වර්ග ධන y වර්ග ධන 2g x ධන 2f y ධන c සමානයි බිඳුව. වෘතය මත පිහිටි px0, y0 ලක්ෂයේදී x වර්ග ධන y වර්ග ධන 2g x ධන 2f y ධන c සමානයි බිඳුව වෘතය මත පිහිටි px0, y0 ලක්ෂයේදී වෘතයට ඇඳි ස්පර්ශකයේ සමීකරණය. වෘතයට ඇඳි ස්පර්ශකයේ සමීකරණය. බොඩේ දිනවා x නෝඩ් ධන y නෝඩ් ධන g x ධන x නෝඩ් ධන fy ධන y නෝඩ් ධන c සමානයි බිඳුව. බෝඩ් එකේ තියෙන පුතේ ලියා ගන්න.
xx නෝඩ් ධන yy නෝඩ් ධන gx ධන x නෝඩ් ධන fy ධන y නෝඩ් ධන c සමානයි බිඳුව. භව සාධනය. භව සාධනය මෙන්න වෘතය. පුතේ මේ වෘතයේ මෙන්න මේ වගේ පොයින්ට් එකක් අල්ලලා ගහනවා ස්පර්ශකයක්. ඔන්න ස්පර්ශකය. මේ පොයින්ට් එක තමයි px නෝට්, y නෝට්. මේ වෘතයේ කේන්ද්‍රය ඍණ g, ඍණ f. මම ඒක q කියලා ගන්නවා. අපි ගහන්නේ ඔන්න නිල් පාට රේඛාවේ සමීකරණය. නිල් පාට රේඛාව තමයි ස්පර්ශකය කියන්නේ. නිල් පාට රේඛාවේ සමීකරණය කවුද කියලා. වෘතය මතලක්ෂයකදී වෘතයට ඇඳපු මේ සිද්ධාන්තයේ ඊළඟ සිද්ධාන්තයේ සාධනය කරන්නත් එන්න පුළුවන් ඒවා සහ මේ දෙක පුතේ එකට යන්නේ. ඒක හින්දා ඔයා දැඩි අවධානයෙන් මේ සිද්ධාන්තයේ සාධනයට අවධානය දෙන්න වෙනවා. හරි මේව එකට යන්නේ. මේ ඔන්න ඔහම වෘතයක් මත පිහිටි ලක්ෂයක් තියෙනවා. මේ ලක්ෂෙදී ගහලා තියෙන ස්පර්ශකයක්. එතකොට මේ ස්පර්ශකය සමීකරණය මොකක්ද කියලා අහන්නේ. පුතේ මම කරන්නේ කාගේ හරි සමීකරණයක් ඕන නම් ඒ සමීකරණය ඕන කෙනා මත සාධාරණ ලක්ෂයක්. කාගේ හරි පුතේ සමීකරණයක් අවශ්‍ය නම් ඒ සමීකරණය අවශ්‍ය කෙනා මත සාධාරණ ලක්ෂයක් අපි ලකුණු කරන්න ඕන. මේකේ p අකුර පාවිච්චි කරපු හින්දා r x, y කියලා සාධාරණ ලක්ෂයක් ලකුණු කරනවා. මෙයා මත. එහෙම ලකුණු කරාට පස්සේ මෙන්න මේගොල්ලෝ අතර තියෙන පොඩි ජ්‍යාමිතික සම්බන්ධයක් ඔයාලට පේන්න ඕන. ඒ තමයි පුතේ මේ දෙන්න යා කරාම මෙතන අංශක 90ක් හදනවා. ඔයා දන්නවා ස්පර්ශකයක් අරයට ලම්බක වෙනවා. ස්පර්ශකයක් අරයට ලම්බක වෙනවා. එතකොට එහෙම යා කරාම මෙතන අංශක 90ක් හදනවා. මෙතන අංශක 90ක් හදන නිසා ඔයාට පේනවා මේකේ PR කියන කෙනා ලම්බකයි PQ නිසා. මෙතන පේනවා මෙයා සහ මෙයා ලම්බක වෙලා තියෙනවා. අංශක 90යි. එහෙම ලම්බකයි අංශක 90ක් වෙනකොට ඔයා දන්නවා අනුක්‍රමණ ගුණිතය ඍණ එකක් වෙනවා. රේඛා දෙකක් ලම්බක නම් ඔයා දන්නවා අනුක්‍රමණ ගුණිතය පුතේ ඍණ එකක් වෙනවා. එතකොට මේ අනුක්‍රමණ ගුණිතය ඍණ එකක් වෙනවා. මේ අනුක්‍රමණය ගන්නේ y ඍණ y නෝට් යට x ඍණ x නෝට් වලින්. ඊට පස්සේ මේ අනුක්‍රමණය ගන්නේ y නෝට් ඍණ f යට x නෝට් ඍණ g වලින්. ඒක පුතේ ඍණ එකක් වෙනවා. පිළිගන්නවනේ. අපි ගත්තොත් හොඳේ මෙන්න පුතේ වෘතය. ආයෙ පාරක් බලාගන්න. මෙන්න වෘතය. එයාගේ නම සමීකරණය මේ ලියලා තියෙන්නේ. මෙන්න එයා මත තියෙන p ලක්ෂය x නෝට්, y නෝට්. එතනදී ගැහුවා ස්පර්ශකයක්. ඒ ස්පර්ශකය මත සාධාරණ ලක්ෂයක් ගන්නවා x, y කියලා. ඊට පස්සේ ඒ වෘතයේ කේන්ද්‍රය තමයි ඍණ g, ඍණ f වෙන්නේ. පුතේ ඊට පස්සේ මෙයා සහ මෙයා ලම්බක වෙනවා. O level වල තියෙන එක්තරා සිද්ධාන්තයකට අනුව O level වල තියෙනවා වෘතයක ස්පර්ශ ලක්ෂයේදී ස්පර්ශකයත් අරයත් ලම්බක වෙනවා කියලා. ඒ සිද්ධාන්තයට අනුව මේ දෙන්න පුතේ මෙහෙම ලම්බක වුණාම සරල රේඛා දෙකක් ලම්බක නම් ඒ වගේ අනුක්‍රමණ ගුණිතය ඍණ එකක් වෙනවා. එතකොට අනුක්‍රමණය ගන්න y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනසෙන්. y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනසෙන්. මෙතනත් y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනසෙන්. දැන් පුතේ මේක අපි සුළු කරොත්
y ඍණ y not ධන f සමාන වෙනවා ඍණ x ඍණ x not ධන g. අක මේ පැත්තට එනවා y not ඍණ y not වර්ග yf ඍණ y not f x not ධන xg ඍණ x not g සහ ඍණ x not වර්ග සමාන බිඳුව. ඔන්න ඔහොම එකක් එනවා. ධන කට්ටිය තියෙද්දී ධන කට්ටිය මෙහෙම තියෙද්දී ඍණ කට්ටිය එහා පැත්තට දානවා. එතකොට x not වර්ග y not වර්ග x not g නැත්නම් gx not fy not බවට පත් වෙනවා. මම හිතන්නේ හොඳම දේ දැන් ලියා ගන්න එක. ලියා ගන්නකෝ. සටහන ඇඳලා ඔය ටික ලියා ගන්න. වෘතය අඳින්න ඕන වෘතය ඇඳලා ඔය ටික ලියා ගන්න. දැන් පුතේ මෙතෙන්ට අපි ආවා. මෙතෙන්ට ආවට පස්සේ මේ අර එහා පැත්තේ හැදිච්ච එක්කෙනා x නෝට් වර්ග ධන y නෝට් වර්ග ධන gx නෝට් ධන fy නෝට් කතාවක් තියෙන්නේ. ඕක ටිකක් අපිට සමීපයි.
මෙන්න මේ පැත්තේ xx නෝට් yy නෝට් yf xg එහෙම තියෙනවා. අර එහා පැත්තේ හැදිච්ච එක්කෙනා x නෝට් වර්ග y නෝට් වර්ග gx නෝට් fy නෝට් කියලා තියෙන්නේ. ඕක ටිකක් අපිට සමීපයි. අන්නේ සමීපත්වය නිසා පුතේ මම දෙපසට මම මෙතන ඉඳලා මේ පැත්තේ ලියනවා. මම දෙපසට එකතු කරනවා gx නෝට් ධන fy නෝට් ධන c එකතු කර විට මම දෙපැත්තටම එහෙම පදයක් එකතු කරනවා. එක්තරා හේතුවකට එකතු කරන්නේ. එතකොට මෙතන xx නෝට් yy නෝට් yf යටින් ලියන්නම්. මෙතන xx නෝට් yy නෝට් yf ධන xg ධන gx නෝට් ධන fy නෝට් ධන c එහා පැත්ත x නෝට් වර්ග ධන y නෝට් වර්ග ධන 2gx නෝට් ධන 2fy නෝට් ධන c කියලා එනවා. ඔන්න ඕක තේරුණාද බලන්න. ඔන්න ඔය කතාව. පුතේ මේකේ මෙහෙම ආවා. මෙයා සුළු කරාම මෙහෙම ආවා. මෙන්න මෙහෙම ආපු එකේ මේ ඍණ පද ටික ඔක්කොම මම එහා පැත්තට දැම්මා. ඒ ඍණ පද ටික ඔක්කොම එහා පැත්තට දැම්මා. මේ පැත්ත මේ විදිහට හැදුණා. අර පැත්තේ x නෝට් වර්ග y නෝට් වර්ග gx නෝට් fy නෝට් හිටියා. ඒ පැත්ත පුතේ x නෝට් වර්ග ධන y නෝට් වර්ග ධන 2gx නෝට් ධන 2fy නෝට් ධන c කියන තත්ත්වයට ආවා. ඔයා දන්නවා මේ පැත්තේ මම ඒකතු කරලා මෙයා ඒ කියන්නේ මෙහෙම හිටපු එක්කෙනාට ඔයා පොඩ්ඩක් දකුණු පැත්ත ගැන විතරක් දැන් හිතන්න ගන්න. මෙහෙම හිටපු එක්කෙනාට මෙන්න මෙහෙම පදයක් එකතු කරනවා. ඊට පස්සේ තමයි gx නෝට් වෙනකොට 2gx නෝට් දාන්නේ. fy නෝට් වෙනකොට 2fy නෝට් දාන්නේ සහ c පදයක් දාන්නේ. එතකොට ඔයාට පේනවා මම මේ හදලා තියෙන්නේ මේ පැත්තේ මෙන්න මේ වෘතයේ සමීකරණයනේ. එතකොට ඒ වෘතයේ සමීකරණය පීලක්ෂය තියෙන්නේ ඒක උඩ නිසා පීලක්ෂය තියෙන්නේ ඒක උඩ නිසා පීලක්ෂයට පුළුවන් වෙනවා මේ සමීකරණය තෘප්තිමත් කරන්න. පීලක්ෂය තියෙන්නේ මේක උඩ නිසා මේ සමීකරණය පීලක්ෂයෙන් තෘප්තිමත් වෙනවා. එහෙම තෘප්තිමත් වුණාම පුතේ මෙන්න මේ කොටස සමානයි බිඳුවක් වෙනවා. හේතුව තමයි පීලක්ෂය වෘතය මත පීලක්ෂය වෘතය මත තියෙන්නේ. ඒ නිසා ඒ කොටස පුතේ සමානයි බිඳුවක් වෙනවා. ඒ ටික සමානයි බිඳුවක් වුණාම මෙන්න මේ පැත්තේ අපි හොයන සමීකරණය අපිට එනවා. ඒ තමයි මේ පැත්ත පොඩ්ඩක් සුළු කරාම xx නෝට් yy නෝට් gx ධන x නෝට් fy ධන y නෝට් ධන c සමානයි බිඳුවයි කියන ඔය ටික අපිට එනවා. ඔයා මෙන්න මේ ටිකත් ලියාගෙන අරක රතු පාට පෑනෙන් කොටු කරන්න. කොටු කරන්න පුතේ රතු පෑනෙන්.
හරි. යන් ඕකෙන් ගණන් හදන්න. ඕකේ සාධනය තමයි තරමක් සංකීර්ණ. ගණන් නම් හරි ලේසි. පුතේ ලියාගන්න මේ ගාන. x වර්ග ධන y වර්ග ඍණ 2x ඍණ 4y ධන සමානයි බිඳුව. වෘත්තය මත පිහිටි 1.3 ලක්ෂයේදී වෘතයට ඇඳී ස්පර්ශකයේ සමීකරණය සොයන්න. ඔය තීරය සාධනය කරන්න අමාරු වුණාට බලන්න ඔකේ භාවිතය කොච්චර ලේසිද කියලා. ලියාගන්නකෝ ඔක. x වර්ග ධන y වර්ග ඍණ 2x ධන ඍණ 4y ධන 4 සමානයි බිඳුව. වෘතය මත පිහිටි 1.3 ලක්ෂයේදී වෘතයට ඇඳී ස්පර්ශකයේ සමීකරණය සොයන්න. හරිම සරල දෙයක් කරන්න තියෙන්නේ. බොහෝම ලේසි දෙයක්. ඒ තමයි ලියනවා ස්පර්ශකය කියලා. ගණ ලියලා ඉවර කරන්නකෝ. ලියනවා ස්පර්ශකය කියලා. ස්පර්ශකයේ ලියන පුතේ මෙන්න මේ රටාවට ඔන්න බලා ගන්න. වැදගත්ම තැන හොඳේ. මෙන්න මේ රටාවට මෙන්න මෙයා ගේන්න මේ සමීකරණය මෙන්න මෙහෙම පොඩ්ඩක් ෆ්ලැට් කරනවා. සමීකරණේ පොඩ්ඩක් කොහොම තලනවා ෆ්ලැට් කරනවා. එතකොට ඔයා බලන්න පුංචි වැඩයි තියෙන්නේ මෙච්චරයි. x වර්ග y වර්ග ඍණ 2x ඍණ 4y ධන 4. එතකොට පුතේ x වර්ග තියෙන තැන xx කියලා දැම්මා. y වර්ග තියෙන තැන yy කියලා දැම්මා. 2x කියන තැන x ධන x දැම්මා. ඍණ 4y තියෙන තැන දෙක වාරයක් y ධන y කියලා දැම්මා. උතන බලාපොරොත්තු වෙන්නේ පුතේ මේ සමීකරණය මෙන්න මෙහෙම හදන්න. හරිද? ඔය සිද්ධාන්තේ සාධනය කරන්න ඕන හින්දා මම ඔයාලට කරනවා. නමුත් පුතේ ඇත්තම කතාව සිද්ධාන්ත සාධනය ලොකු වැඩක් නැහැ. වැඩකට ඇති සිද්ධාන්තයක් තියෙනවා මේකේ. මම දැන් කර සිද්ධාන්තේ එච්චරම වැදගත් නැහැ. හැබැයි මේ ගාන වැදගත් වෙනවා. ස්පර්ශයකය කියන එක ඇවිල්ලා තියෙනවා නේද? ඉතාමත්ම ලේසි. සමීකරණේ ෆ්ලැට් කරා. ෆ්ලැට් කරලා එක x එකක් තියාගෙන අනිත් x එක වෙනුවට මේ එකේ ඉලක්කම එක y එකක් තියාගෙන අනිත් y එක වෙනුවට තුනේ ඉලක්කම එක x එකක් තියාගෙන අනිත් x එක වෙනුවට එකේ ඉලක්කම
එක y එකක් තියාගෙන අනිත් y එක වෙනුවට 3 ඉලක්කම. කොහොම දාන්න ඕන? පුතේ එච්චරයි x ධන 3යි y ඍණ x ඍණ 1 ඍණ 2යි y ඍණ 6 ධන 4 සමානයි බිඳුව කරලා මෙතන පුතේ අන්තිමට අපිට එනවා y ඍණ 3 සමානයි බිඳුව කියලා උත්තරයක්. අන්න ඒක තමයි ස්පර්ශකයේ සමීකරණය වෙන්නේ. ඉතාමත්ම ලේසි. මෙයා x වර්ග ආයි පාරක් බලා ගන්න මේ x වර්ග x වැඩි කිරීම x කියලා ලියනවා. මේ y වර්ග y වැඩි කිරීම y කියලා ලියනවා. 2යි x ලියනවා x ධන x කියලා. 4යි y ලියනවා 2 වාරයක් y ධන y කියලා. හතරට වෙනසක් කරන්නේ මෙන්න මේ ක්‍රමයට මෙයා ෆ්ලැට් කරනවා. ඔක ලියාගෙන මං ඊළඟ ගන්න දාන්න. හද. ඉතින් බෝඩ් එකේ ගණන් දෙකක් තියෙනවා. හරිද? නිකන් ඉන්න එපා. මට ඉන්න කට්ටිය ওই සමීකරණ මොනවද කියලා එවන්න. හොඳේ? මෙන්න මේකට අදාළව සමීකරණ මේක කියලා එවන්න.
පුතේ මට උත්තර අවශ්‍යයි. එක්කෙනා මට උත්තර වෙලා තියෙන තාම. දෙන්නයි බලමු. එතකොට මේ වගේම සමීකරණේ තලනවා. හොඳේ. මේ විදියටම සමීකරණේ තලනවා. වෘතය තැළුවන් xx ධන yy ධන 4 වාරයක් x ධන x ධන y ධන y ඍණ 23 සමානයි බිඳුවයි. එහෙම තලලා එක්කෙනෙක් වෙනුවට 2යි අනිත් කෙනා වෙනුවට ඍණ 3යි. එක x කෙනෙක් වෙනුවට 2 සහ එක y කෙනෙක් වෙනුවට ඍණ 3. දෙකයි x ඍණ 3යි y ධන 4යි x ධන 8 ධන y ඍණ 3 ඍණ 23 සමානයි බිඳුවයි. 6යි x ඍණ 2යි y ඍණ 18 සමානයි බිඳුවයි. පුතේ 3යි x ඍණ y ඍණ 9 සමානයි බිඳුව කියලා කතාවක් අපිට එනවා. අන්තිමට උත්තරේ 3x ඍණ y ඍණ 9 සමානයි බිඳුවයි. බලන්න පුතාලට ඒ උත්තර ආවද කියලා. ඔව් 3x ඍණ y ඍණ 9 සමානයි බිඳුව එක්කෙනෙක් මට එවලා තියෙනවා. අඩුපාඩු තියෙනවා නම් හදාගෙන ඊළඟ එක හදන්න පුතේ. සමීකරණේ තැළුවා හැදුවා. එච්චරයි. දැන් ඊළඟ ගාන ගත්තොත් ඔය වගේම සමීකරණේ තලමු. මේ විදිහට සමීකරණේ තලනවා. සමීකරණේ තලලා අර විදිහටම ලියනවා. එතනදී තලද්දි භාගයක් දාන්න වෙනවා. ඒක වෙනම කතාවක්. අර විදිහටම ලියනවා. පුතේ එතකොට අපි දෙකෙන් ගුණ කරාම 10x ධන 2y ඍණ 5x ඍණ 25 ධන y ධන 1 ඍණ 4 සමානයි බිඳුවයි. පුතාලට එනවා 5x ධන 3y ඍණ 25යි 1යි 4යි ඔය වගේ උත්තරයක්. 5x ධන 3y ඍණ 28 සමානයි බිඳුවයි. ඔව් ඒක තමයි උත්තරේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. මම තව එකම එක ගානක් හදලා යනවා ඉස්සරහට. මෙන්න මේකත් හදන්න. මේකේ උත්තරේ වන්න මේකේවත් උත්තරේ හැමෝම එවන්න.
හරි ඔන්න ගාන හතරවෙනි එක. ඕකේ උත්තරේ වන්. අපි ඊළඟ සිද්ධාන්තය යනවා ඊට පස්සේ. වයිදන 3 සමානයි බිඳුව කියලා එක දරුවෙක් මට එවලා තියෙනවා. අනිත් අයත් බලන්න. අර විදියටම පුතේ සමීකරණේ තලන්න. සමීකරණේ තලලා වයිදන 3 සමානයි බිඳුව ඇවිල්ලා තියෙන එක්කෙනෙක්ට අපි බලමු. අර විදියටම සමීකරණේ තලන්න. සමීකරණේ තලලා xx yy 3 වාරයක් x ධන x ධන 6 වාරයක් y ධන y ධන 36 සමානයි බිඳුවයි. එතකොට x වාරයක් 3 y වාරයක් ඍණ 3 3 වාරයක් 3 ධන 3 12 වාරයක් එතන x ධන 3 ඊට පස්සේ 6 වාරයක් y ඍණ 3 ධන 36 සමානයි බිඳුවයි. පුතේ දැන් මේක අපි සුළු කරනවා. සුළු කරාට පස්සේ x අකුරු කැපෙනවා ඍණ 3යි y ඍණ 9 ධන 6යි y ඍණ 18 ධන 36 සමානයි බිඳුවයි 3යි y ධන 9 සමානයි බිඳුවයි y ධන 3 සමානයි බිඳුවයි. හරි අපි ඔය කතා කරේ වෘත්තය මත ලක්ෂයකදී වෘත්තයට ඇඳී ස්පර්ශකයේ සමීකරණය ගැන. මේ අපි ඊළඟ සිද්ධාන්ත අංකයට යනවා. අපි මේ දැන් කතා කරන්න හදන සිද්ධාන්ත අංකෙන් පස්සේ සිද්ධාන්ත අංක ටික පුදුමාකාර විදිහට වැදගත් වෙනවා මේ පාඩමේ ඉස්සරහට යන්න. හරිද?
ඒ කියන්නේ මේ ඇත්තම දැන් අර වෘතය පාඩමේ ඉතා වැදගත් સિદ્ધාන්තයක් තමයි කේන්ද්‍රය සහ අරය ගන්න එක. අපි ඒක පුතේ කතා කරානේ. කේන්ද්‍රය ගන්න මෙහෙමයි අරය ගන්න මෙහෙමයි කියන එක අපි කතා කරානේ. ඊට පස්සේ ඒකෙන් පස්සේ මේ දේවල් එච්චරම ලොකු දේවල් නෙවෙයි. අර පාට කරපුවා ඒ එච්චර ලොකු දේවල් නෙවෙයි. හැබැයි මෙතනින් පස්සේ පටන් ගන්න સિદ્ધාන්ත ටික ගොඩාක් වැදගත් වෙනවා. ඒක නිසා ඇත්තම මේ સિદ્ધාන්තය කතා කරාම කොහොමද අද වෙලාවත් ඉවරයි. මේ સિદ્ધාන්තයෙන් පස්සේ මම අද වෙන સિદ્ધාන්ත කතා කරන්න යන්නේ නැහැ. සහ මම පන්තිය පොඩක් තියෙන දිනේ චේන්ජ් කරනවා. මොකද මේ දිනය මට ගොඩාක් අපහසු දිනයක් මම මේ බ්‍රහස්පතින්දා අවසරුව ගත්තේ. ඒත් මේ ළමයි එච්චර සැලකිල්ලක් නැහනේ. ඒක හින්දා මේ මම ආයි පන්තිය දිගටම දාන්නේ ඉස්සරහට අඟහරුවාද රැයට. අඟහරුවාද රැය 8:12 කියන ටයිම් එක දිගටම ගන්නවා. මේ ටයිම් එක අමාරුයි. මොකද මේක ළමයිගේ පහසුර ගත්තේ. නමුත් ළමයි ගොඩක් අඩුයි අද. ඒක හින්දා මේ මම මේ ටයිම් එක මේක ඔන්ලයින් ආවේ නැතත් රෙකෝඩින් එක හරි බලන කෙනෙක්ටත් කියන්නේ ඊළඟට පන්තිය ගන්න මම අඟහරුවාද රැයට. හරි බැරි වුණත් පුළුවන් වුණත් මොකද ඉන්න ප්‍රමාණයත් එක්ක ඒක එහෙම ගත්තට කමක් නැහැ. හරි. අපි යන් අපේ වැඩේට මේ මාතෘකාවල යන්න. ඔය කතා කරේ වෘතය මතනක්ෂයකදී වෘතයට ඇති ස්පර්ශකයේ සමීකරණය ගැන. ඊළඟ මාතෘකාවල යන්න. වෘතයකට ලියන්න පුතේ වෘතයකට බාහිරින් පිහිටි ලක්ෂයකදී ඇඳී ස්පර්ශ ජායේ සමීකරණය. වෘතයකට බාහිරින් පිහිටි ලක්ෂයකදී ඇඳී ස්පර්ශ ජායේ සමීකරණය. හරි. ඔන්න බලන්න කතාව. ඔන්න වෘතයක් තියෙනවා. x වර්ග ධන y වර්ග ධන 2g x ධන 2fy ධන c සමානයි බිඳුව. මෙන්න මේ වෘතයට මේ පැත්ත ගන්නම්කෝ. x වර්ග ධන y වර්ග ධන 2g x ධන 2fy ධන c සමානයි බිඳුව වෘතය. පුතේ මෙන්න මේ වෘතයට එළියේ ඒ කියන්නේ බාහිර මෙන්න මේ හරිය තියෙනවා px0, y0 කියලා ලක්ෂයක්. එතකොට මෙතන ඉඳලා පුතේ ස්පර්ශක මේ වෘතයට ගහනවා නම් මෙන්න පුතේ වෘතයක් තියෙනවා. මේ වෘතයට එළියේ තියෙනවා px0, y0 ලක්ෂයක්. මේ වෘතයට මෙතන ඉඳලා ගහනවා නම් ස්පර්ශක ඔයා දන්නවා ස්පර්ශක දෙකක් ගහන්න පුළුවන්. මෙතන ඉඳලා මෙන්න මෙහෙම එක ස්පර්ශකයක් ගහන්න පුළුවන්. සහ මෙහෙම තවත් ස්පර්ශකයක් ගහන්න පුළුවන්. ඔය විදිහට. ඔහොම ස්පර්ශක ගැහුවම මේව තමයි ස්පර්ශක. ඔය තමයි ස්පර්ශක. එතකොට පුතේ ඔය ස්පර්ශක දෙක ස්පර්ශ වන ලක්ෂයේ ඉඳලා රේඛාවක් මෙහෙම ගැහුවම මෙන්න මේකට තමයි අපි කියන්නේ ස්පර්ශ ජාය. ඒ කියන්නේ ස්පර්ශක දෙක වෘතය හමු වන ලක්ෂ්‍ය දෙක තියෙනෝනේ. ඒ ලක්ෂ්‍ය දෙක යා කරන රේඛාව ඇවිල්ලා වෘතයට ජායක් නේ. මේක දිගටම තියෙනවා ඇත්ත. එතකොට මම කියන්නේ මේ කොටස ඇවිල්ලා වෘතයේ ජායක්නේ. ඒ ජායට තමයි කියන්නේ ස්පර්ශ ජාය කියලා.
ඔයා මේ සටහන ඇඳ ගන්න වෙනවා ඉස්සෙල්ලා. මේ පොතේ සමීකරණ නම් අවශ්‍ය නැහැ ලියා ගන්න. මේ සටහන ඇඳ ගන්නකො ඉස්සෙල්ලා. ස්පර්ශ ජාය කියන්නේ මොකක්ද කියලා. හරි. සටහන ඇඳලා ඉවර නම් අපි මෙහෙම ලියමු පුතේ දැන්. මේ දැන් මෙන්න මේ කරලා තියෙන්නේ මෙතන ලක්ෂයක් තියෙනවා. ඒකට පුතේ මේ ලක්ෂ්‍ය අනුබද්ධෙන් ස්පර්ශක දෙකක් ගහලා ඒ දෙන්න වෘතය හම්බ වෙන තැන් දෙක යා කරාම හැදෙනවා ජායක්. ඒ ජායට තමයි කියන්නේ නම ස්පර්ශ ජාය කියලා. දැන් යටින් ලියන්න මෙහෙම. ලියන්න x වර්ග ධන y වර්ග ධන 2g x ධන 2f y ධන c සමානයි බිඳුව. x වර්ග ධන y වර්ග ධන 2g x ධන 2f y ධන c සමානයි බිඳුව. වෘතයට බාහිරින් පිහිටි වෘතයට බාහිරින් පිහිටි px0, y0 ලක්ෂයේ සිට වෘතයට බාහිරින් පිහිටි px0, y0 ලක්ෂයේ සිට px0, y0 ලක්ෂයේ සිට වෘතයට ඇඳි වෘතයට ඇඳි ස්පර්ශ ජායේ සමීකරණය. ස්පර්ශ ජායේ සමීකරණය කලින් එකමයි. x නෝඩ් ධන y නෝඩ් ධන gx ධන x නෝඩ් ධන fy ධන y නෝඩ් ධන c සමානයි බිඳුව. කලින් එකමයි. භව සාධනය.
හරි. ඔන්න කතාවට එන්න. ම්ම්, දැන් ආපහු මේ සටහනම උපයෝගී කරගන්න මට සිද්ධ වෙනවා වැඩේට. ඔය විදියට. බලන්නකෝ. පොඩක් ඉඩ ඕන එක හින්දා මම මේ ටික මකන්නේ. පුතේ. දැන් මෙන්න වෘතයක් තියෙනවා. මේ වෘතය එළියේ ඉඳලා මෙහෙම ස්පර්ශක දෙකක් ගහලා තියෙනවා. ওই විදිහට ස්පර්ශක දෙකක් ගහලා තියෙනවා. මෙන්න මේ පොයින්ට් එක AX1, Y1. මේ පොයින්ට් එක BX2, Y2. කොහොම අරන් තියෙනවා. දැන් මේක තමයි වෘතය. අපි මීට කලින් සාධනය කර සිද්ධාන්තයේ චුට්ටක් නැවත වතාවක් මතක් කරගන්න ඕන. දැන් අපි මීට කලින් කතා කරන්නේ මෙහෙම වෘතය තියෙනවා නම් මං ලේසියට පුතේ මේක A කියලා මේක B කියලා ගන්නම්කෝ. මේක BX2, Y2 මේක AX1, කෝක දැම්මත් එකයි මේ පොඩ්ඩක් ලේසියට මෙහෙම කරන්නේ කියලා ගන්නම්කෝ. අපි කලින් කතා කරනවා පුතේ මෙහෙම වෘතය තියෙනවා. මෙන්න මෙතනදී ගහන ස්පර්ශකය මේකට අනුව මේක x0, y0 වෙච්ච අවස්ථාවේ මේක සමීකරණය ගත්ත අර වෘතය තලලා xx නෝඩ් ධන yy නෝඩ් ධන gx ධන x නෝඩ් ධන fy ධන y නෝඩ් ධන c සමානයි බිඳුව කියලා ගත්තා. වෘතය තලලා ගත්තේ ඕක. එතකොට ඔන්න ඔයා ඔය සිද්ධාන්තේ හොඳට මේ සටහනයි මේ සටහනයි දිහා බලන්න. පුතේ වෘතය මෙහෙම තියෙනවා නම් හරිද? මෙන්න මේ ස්පර්ශකයේ සමීකරණය අන්න අර විදියට හිතුවොත් ඒ කියන්නේ ඒ වලදී ගහපු ස්පර්ශකයේ සමීකරණය අන්න අර විදියට හිතුවොත් මේ එන්නේ මොකද්ද? මෙහෙම දෙයක් තියෙන්නේ. මේ අපි මේක පොඩ්ඩක් ඇඳගත්තා නම් හොඳයි කියලා හිතෙනවා. මේ සටහන එපා. මේක එපා. ඔයා මේ සටහන අඳින්න පොඩක් යටින් මෙන්න මෙහෙම තව කතාවක් ලියන්නකෝ. ඔයා අන්තිමට ලිව්වේ භව සාධනය කියලා. එතන යටින් මෙහෙම ලියන්න. බාහිර ලක්ෂයේ සිට යටින් පොඩ ලියාගෙනම අපි යන්. බාහිර ලක්ෂයේ සිට වෘතයට ඇඳි. බාහිර ලක්ෂයේ සිට වෘතයට ඇඳි. ස්පර්ශක යුගල බාහිර ලක්ෂයේ සිට වෘතයට ඇඳි ස්පර්ශක යුගල පිළිවෙලින් AX1, Y1 හා BX2, Y2 පිළිවෙලින් AX1, Y1 හා BX2, Y2 ලක්ෂවලදී වෘතය හමුවන්නේ යයි ගනිමු. ලක්ෂවලදී වෘතය හමුවන්නේ යයි ගනිමු. අන්න ඒක කියලා මේ සටහන දෙන්න. පිළිවෙලින් AX1, Y1 හා BX2, Y2 ලක්ෂවලදී වෘතය හමුවන්නේ යයි ගනිමු. කියලා මේක අදින්න.
ඔය සටහන අඳින්න පුතේ. ඔය සටහන අඳින ගමන් ඔයාට කරන්න තියෙන්නේ දැන් මේ මෙතන වෙච්ච දේ සහ මෙන්න මෙතන වෙච්ච දේ තේරුම් ගන්න. ඒ කියන්නේ පුතේ මෙතන උනේ දැන් මේ මෙතන උනේ මේ වෘතය මත ලක්ෂ ඉඳලා ගහපු ස්පර්ශකයක් තියෙන්නේ. හරි. ඒකේ සමීකරණය මෙහෙම ගන්නවයි කියන එක අපි කලින් සාධනය කරා. වෘතය මත ලක්ෂයේදී ගහපු ස්පර්ශකයක් තියෙන්නේ. ඒකේ සමීකරණය මෙහෙම ගන්නවනේ. එතකොට මෙතන උනේ මේ බාහිරින් ඉන්න ලක්ෂයක ඉඳලා ස්පර්ශක දෙකක් ගැහුවා. බාහිරින් ඉන්න ලක්ෂයක ස්පර්ශක දෙකක් ගහලා පුතේ ඒ දෙන්න හම්බ වෙන තැන් දෙක AB කියලා නම් කරගෙන ඒ AB රේඛාව යා කරා. අන්න එතකොට හැදුණු එක්කන ස්පර්ශකය නෙවෙයි. ඒක පුතේ ස්පර්ශ ජාය වුණා. හරි මේ දෙන්න මෙහෙම යා කරලා කියන්නේ වෘතය හම්බ වෙන තැන් දෙක හොයාගෙන ඒ ලක්ෂ දෙක යා කරා මේ ලක්ෂ දෙකට අපි බොරු නම් දෙකකුත් දුන්න AB කියලා. ඒ දෙන්න යා කරාට පස්සේ ඒ රේඛාවට තමයි ස්පර්ශ ජාය කියන්නේ. මේක ස්පර්ශකය. දැන් ඔයා මෙන්න මේ විදියට මේක හිතන්න ඕන. ඒ කියන්නේ මම මෙතන ඉඳලා මේ පුතේ ස්පර්ශකය ගැහුවේ. දැන් මෙතන බාහිර ලක්ෂ්‍ය ඉඳලා ස්පර්ශකය ගැහුවේ. දැන් ඔයා හිතන්න ඕන එහෙම නෙවෙයි මෙතන ඉඳලා ස්පර්ශකය ගැහුවා කියලා හිතන්න ඕන. අපි කලින් කරේ මෙතන ඉඳලා මෙහෙම ස්පර්ශක දෙක ගහලා තමයි මේ සටහන ඇන්දේ. ඒක කතා දෙකක් නැහැ. හැබැයි දැන් ඔයා හිතන්න ඕන මෙතන ඒ ලක්ෂ්‍ය තියෙනවා මෙතන ඉඳලා ස්පර්ශකය ගහන්න කියලා. මොකද මෙතන ඉඳලා ස්පර්ශකය ගැහුවොත් මෙන්න මේ සිද්ධාන්තේ වගේ වෘතය මත ලක්ෂයකදී ඇඳි ස්පර්ශකය වෙනවා. එහෙනම් කරන්න තියෙන්නේ දැන් මට මේක මකන්න සිද්ධ වෙනවා කමක් නැහැ තා පොඩ්ඩක් තියන්න අරින්න. ඒ සිට ඇඳි ස්පර්ශකයේ සමීකරණය අපි ඒ වලින් ඉඳලා අඳින ස්පර්ශකයේ සමීකරණය අපි අරගන්නවා අර සිද්ධාන්තය අනුව xx1 yy1 gx ධන x1 මෙන්න මේක වැඩ කරන්නේ පුතේ මේ fy ධන y1 ධන c සමානයි බිඳුවයි කියලා. මේ සිද්ධාන්තයයි මේ වැඩ කරන්නේ. ලෙස ගත හැක. පැහැදිලි? ඒක එහෙම ගන්නවා. හැබැයි දැන් මට මේක මගන්න සිද්ධ වෙනවා. හැබැයි ලෙස ගත හැක. නමුත් තේරුම් ගන්න පුතේ මෙතන ඉඳලා ගහපු ස්පර්ශකය ගන්න කලින් සිද්ධාන්තයට අනුව මෙහෙමයි. නමුත් මේක ගමන් කරනවා අපි දන්න p හරහානේ. නමුත් මෙය px not, y not හරහා යන නිසා අපිට කියන්න පුළුවන් x වෙනුවට x not එකයි x වෙනුවට x not එකයි y වෙනුවට y not එකයි දාලා පුතේ මේ විදියට ඔය විදිහට කියන්න පුළුවන් x වෙනුවට x not එකයි y වෙනුවට y not එකයි දාලා ලියා ගන්නකො. එන්න හදන්නේ 아무තු කතාවකට මේ. ඒ කතාවට එමු. ඉස්සෙල්ලා ලියා ගන්න.
ඒ කියන්නේ ඒ සිට ඇඳි ස්පර්ශකයේ සමීකරණය ගත්තේ. නමුත් මේක ගමන් කරනවා px නෝට් y නෝට් හරහා පුතේ px නෝට් y නෝට් හරහා ගමන් කරනකොට ඒක තෘප්තිමත් කරනවා. ඒතර මේ විදියටම මෙලෙසම මම කලින් ගත්තේ A සිට ඇඳි ස්පර්ශකය දැන් ගන්නවා B සිට ඇඳි ස්පර්ශකය. B සිට ඇඳි ස්පර්ශකය මේ විදියටම B සිට ඇඳි ස්පර්ශකයේ සමීකරණය x(x2) y(y2) gx ධන x2 fy ධන y2 ධන c සමානයි බිඳුවයි. මේකත් ගමන් කරනවා මෙයද px නෝට් y නෝට් හරහා යන නිසා අපිට පුළුවන් x නෝට් x2 y නෝට් y2 gx නෝට් ධන x2 fy නෝට් ධන y2 ධන c සමානයි බිඳුවයි. පුතේ ඔය සමීකරණ දෙකට 1 2 කියලා දාලා තියාගන්න මට ඉඩ බැරි හින්දා මම මෙයා එක සහ මෙයා දෙක කියලා නම් කරනවා. මේකේ වැඩේ කියන්නේ එකම සමීකරණයක් ගන්න හදන්නේ ගණන් හදන්න තියෙන එකම විදියට. අර විදියටම වෘත තල තමයි ගණන් හදන්න තියෙන්නේ. හරි. මට පුතේ මේවා මකන්න සිද්ධ වෙනවා ඉතුරු ටික ලියන්න. ඔයාගේ පොතේ මේවා තියෙන හින්දා ඔයාට දැන් මේක ඉතුරු ටික බලලා තේරුම් ගන්න පුළුවන්. හරි? දැනට මෙන්න මෙහෙම තත්යකට අපි ඇවිල්ලා තියෙනවා 1 සහ 2 කියලා සමීකරණ දෙකක්. අපේ එක සමීකරණේ පොඩියට පොඩ්ඩක් පුළුවන් නම් ලියා ගන්න try එකක් දෙන්නම්. එක සමීකරණය අපිට වෙල්ල තියෙනවා දැනට x නෝට් එක සමීකරණය ඇවිල්ලා තියෙනවා අපිට x නෝට් x1 y නෝට් y1 ධන g x නෝට් ධන x1 ධන f y නෝට් ධන y1 ධන c සමානයි බිඳුව කියලා දෙක සමීකරණය ආව අපිට x2 ධන y x නෝට් x2 ධන y නෝට් y2 ධන g x නෝට් ධන x2 ධන f y නෝට් ධන y2 ධන c සමානයි බිඳුව කියලා. ඔනොහොම සමීකරණ දෙක පුතේ අපිට ආවා. දැන් මට ඇත්තටම මේක මකන්න සිද්ධ වෙනවා. නමුත් අර ගත්ත ප්‍රතිඵලය ඕන වෙනවා. මගේ පොතේ තියෙනවා වැඩි හොඳට මම ඔය ලියාගත්තේ. ඔව්. ඔන්න බලන්නකො පුතේ දැන් කතාව. දැන් මම ලියනවා මේකත් මකනවා නම් මම ලියනවා මෙහෙම කතාවක්. මම ලියනවා මෙහෙම කතාවක්. දැන් x නෝඩ් ධන y නෝඩ් ධන gx ධන x නෝඩ් ධන fy ධන y නෝඩ් ධන c සමානයි බිඳුව. සමීකරණය සලකමු. ලියනකො එක දැන් x නෝඩ් ධන ඒ කියන්නේ අපි සාධනය කරන්න යන අපි කලිනුත් සාධනය කර දැනුත් මේකෙත් සාධනය කරන්න යන සමීකරණය ලියන්න පුතේ. දැන් x නෝඩ් ධන y නෝඩ් ධන gx ධන x නෝඩ් ධන fy ධන y නෝඩ් ධන c සමානයි බිඳුව සමීකරණය සලකමු.
හරි. මේක සරල රේඛාවක්ද? සරල රේඛාවක සමීකරණයක් පිළිපදින්නා වූ මූලික ලක්ෂණ මොනවද? මූලික ලක්ෂණ දෙකයි තියෙන්නේ. x හා y හි පළමු බලය වෙන්න ඕන. ඒ වගේම තමයි xy ගුණිත පද තියෙන්න බෑ. සරල රේඛාවක සමීකරණයක් පිළිපදින්න නම් පුතේ දැන් වෘතයක සමීකරණයක මම කියවනේ x හා y හි දෙවෙනි බලය වෙන්න ඕන කියලා. සරල රේඛාවක සමීකරණයක් x හා y හි පළමු බලය වෙන්න ඕන. අර පේනවා මෙයා පළමු බලය කියලා. xy ගුණිත පද කොහෙවත් xy ගුණ වෙලා නැහැ. එහෙනම් මේක සරල රේඛාවක්. යටින් ලියන්න මෙය x හා y හි පළමු බලයේ සමීකරණයකි. මෙය x හා y හි පළමු බලයේ සමීකරණයකි. මෙහි xy ගුණිත පද නොමැත. මෙහි xy ගුණිත පද නොමැත. එම නිසා මෙමගින් සරල රේඛාවක් නිරූපණය වේ. මේ x හා y හි පළමු බලයේ සමීකරණයකි මෙහි xy ගුණිත පද නොමැත. එම නිසා මෙමගින් සරල රේඛාවක් නිරූපණය වේ. ඔයාට දැන් තමයි මේ අද දවසේ රසවත්ම කතාව බලන්න තියෙන්නේ. ඔයා මෙයා දිහා බලලා මෙන්න මේ දෙන්න දිහා බලන්නකො පුතේ. මෙයා දිහා බලලා මෙයා දිහා බලන්න ඊළඟට මෙයා දිහා බලලා මෙයා දිහා බලන්න. බලන්නකො මං කිව්වට. මෙයා දිහා බලලා මෙයා දිහා බලනවා. ඊට පස්සේ මෙයා දිහා බලලා මෙයා දිහා බලනවා. බලන්න. මොකද වෙලා තියෙන්නේ? මේක x වෙනුවට x1 වැටිලා y වෙනුවට y1 වැටිලා මේ පුතේ මේ තියෙන්නේ. මේක x වෙනුවට x2 වැටිලා y වෙනුවට y2 වැටිලා මේ පුතේ මේ තියෙන්නේ. එතකොට වෙලා තියෙන්නේ මේක a වලින් සහ b වලින් තෘප්තිමත් කරලානේ. හොඳට බලන්න. මේකේ x වෙනුවට x1 වැටිලා y වෙනුවට y1 වැටිලානේ මේ. මේකේ x වෙනුවට x2 වැටිලා y වෙනුවට y2 වැටිලානේ මේ. එතකොට වෙලා තියෙන්නේ x සහ y මගින් මෙතන x1 x2 වැටිලා ඒ කියන්නේ a සහ b මගින් මේක තෘප්තිමත් කරලානේ. එහෙනම් යටින් ලියන්න මෙහෙම. ඉහත 1 සහ 2 ලබාගත් ප්‍රතිඵල වලට අනුව යටින් ලියන පුතේ ඉහත 1 සහ 2 ලබාගත් ප්‍රතිඵල වලට අනුව 1 සහ 2 ලබාගත් ප්‍රතිඵල වලට අනුව a සහ b මගින් A සහ B මගින් මෙය තෘප්තිමත් වන බව පැහැදිලි වේ. ඉහත 1 සහ 2 ලබාගත් ප්‍රතිඵල වලට අනුව A සහ B මගින් මෙය තෘප්තිමත් වන බව පැහැදිලි වේ. තේරුම් ගන්න පුතේ. මෙතන කියනවා සරල රේඛාවක්ලු. දැන් කියනවා A සහ B මගින් තෘප්තිමත් වෙනවලු. ඉහත 1 සහ 2 ලබාගත් ප්‍රතිඵල වලට අනුව 1 සහ 2 ලබාගත් ප්‍රතිඵල වලට අනුව A සහ B මගින් මෙය තෘප්තිමත් වන බව පැහැදිලි වේ. මුලින් කියනවා සරල රේඛාවක් කියලා දැන් කියනවා A සහ B මගින් තෘප්තිමත් වෙනවයි කියලා. පුතේ A සහ B මගින් තෘප්තිමත් වෙනවයි කියන්නේ A සහ B හරහා යන්න ඕන. A සහ B හරහා යන සරල රේඛා එකයි තියෙන්නේ. ඒ තමයි මෙන්න මේ ස්පර්ශජාය. A සහ B හරහා යන පුතේ සරල රේඛා දෙක තුන ඔහොම ගහන්න බෑනේ. එකයි ගහන්න පුළුවන්. ඒ ස්පර්ශජාය. එහෙනම් කතාව ඉවරයි. ඒ තමයි A සහ B හරහා යන්න ඕන සරල රේඛාවක් වෙන්න ඕන නම් ස්ථිරයි මේ ස්පර්ශජාය. යටින් ලියන්න මේ අණුව A සහ B හරහා ගමන් කරන මේ අණුව A සහ B හරහා ගමන් කරන A සහ B හරහා ගමන් කරන එක් සරල රේඛාවක් පමණක් පවතින අතර A සහ B හරහා ගමන් කරන එක් සරල රේඛාවක් පමණක් පවතින අතර එය වෘතයේ ස්පර්ශජාය වේ. පුතාලා මෙන්න මේක රතු පෑනෙන් කොටු කරගන්න.
මේ ටික ලියලා මේක රතු පෑනෙන් කොටු කරගන්න. ආයි පන්තිය මං තියෙන්නේ බොහෝ විට ලබන අඟහරුවාදා WhatsApp group එකෙත් මම ඒකට පණිවිඩයක් දාන්නම්. එදාට පුතේ පොඩ්ඩක් මම වැඩිපුර වෙලාව ගන්නවා. අද පොඩ්ඩක් අඩුවෙන් වෙලාව ගත්තේ. අද කට්ටියත් අඩුයි. මේ එදාට බොහෝ විට අඟහරුවාදා 8 ඉඳලා 10:30 වගේ වෙනකම් මම වෙලාව ගන්නවා මේ අද දවසේ වෙච්ච ඩිලේ එකත් හරියන්න. අදට මං මේක කොටු කරලා නවත්තන්නේ මොකද මේ දෙකම එකක් වෙන හැටි ඔයාලට තේරුම් කළා අද ආපු නැති කට්ටියටත් හරියන්න තව ගණන් කිහිපයක් මේකෙන් හදන්න ඕන. මේකෙන් හදලා තමයි හොඳ තියරි සෙට් එකට යන්නේ. හරි මේක කොටු කරගෙන අද අපි වැඩ නවත්තනවා. ඔයා මේක කොටු කරගෙන ලියවෙන්න පුතේ. අපි ආපහු ඊළඟ දවසේ හම්බෙමු.